හොඳයි ඉතින් සුබ දවසක් පිළිගන්නවා SG Tech ඉතින් ගෙන අලුත් වීඩියෝ එකට. ඉතින් අද මම ඔයාලා වෙනුවෙන් ගෙනාවේ අලුත්ම එක ගේම් ප්ලේ කරලා මම කොහොමද රුපියල් 4100ක මුදලක් අද වින් කරේ කියලා. ඉතින් ඔයාලත් මේ ඇප් එක ඔයාගේ ෆෝන් ඩවුන්ලෝඩ් කරලා account එකක් හදාගන්න නැත්නම් මම මේ උඩින් දාන කාඩ් එකෙන් ගිහිල්ලා මගේ ක්‍රමයට වින් දෙන විදියට මෙන්න මේ account එක හදාගන්න කියලා ඔයාලට මතක් කරනවා. ඒ වගේම ඔයාලා තාමත් SG Tech channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් channel එක subscribe කරන්න කියලා මතක් කරන ගමන් අපි යමු අද වීඩියෝ එකේ මම කොහොමද වින් කරේ කියලා බලන්න. ඉතින් මම මේ විදිහට මගේ app එක open කරගන්නම්. ළඟදී ආපු අලුත්ම app එකක්. ඉතින් හොඳම ක්‍රම ටිකක් මම කියලා දෙනවා මේ game එක win කරන්න. ඉතින් ඔයාලට පුළුවන් මේ game එක win කරන්න. ඉතින් මම තෝරගන්නම් game එක මුන්ඩියල් කියන කලින් මම වීඩියෝ 3ක් විතර කරා මේ අලුත් app එකේ. ඒ වීඩියෝ ටිකත් බලන්න කියලා ඔයාලට මතක් කරනවා. ඉතින් රුපියල් 23000ක් වෙනකොට මම win කරපු මුදල් තියෙනවා. මගේ deposit එකත් එක්ක 123000ක් මගේ account balance එක විදියට තියෙනවා. ඉතින් අපි බලමු අද කොහොමද මම win කරන්න කියලා. ඉතින් ගොඩක් අය ඉල්ලීමක් තිබුණා රුපියල් 1000න් වගේ ප්ලේ කරලා පෙන්නන්න කියලා. ඒ නිසා මම රුපියල් 1000ක මුදලක් මෙන්න මේ විදිහට ප්ලේස් කරන්න තමයි හදන්නේ. ඔයාලා මතක තියාගන්න මේ ක්‍රීඩාංගණයේ පළවෙනි රෝ දෙකේ තමයි අපිට වින් කරන්න හොඳම chance එක තියෙන්නේ. ඉතින් මම රුපියල් 1000ක් මේ විදිහට රෙඩ් බටන් ක්ලික් කරලා ඔන්න ප්ලේ කරා. ඉතින් ඔයාලා දුන්න පළවෙනි එක මම දිනුවා. දැනට මගේ account එකේ 1250ක් තියෙනවා. දෙවෙනි එකත් වින් කරා. දැන් 1770ක් තියෙනවා. ඉතින් මම මේකෙදී තුන්වෙනි රෝ එකට වගේ යන්න තමයි උපරිම try කරන්නේ. ඔන්න ඔයාලට නැති පළවෙනි 1000 නම් lost වුණා. ඉතින් බලමු දෙවෙනි පාරත් මම මේ විදිහට place කරා. පළවෙනි එක ඔන්න win. දෙවෙනි එකත් win. ඔන්න තුන්වෙනි එකේදීත් මගේ දිනුම ලැබුණා. මෙතනින් එහාට යනවා නම් risk එක ටිකක් වැඩි. මොකද ඊළඟ රෝ එකේ ඉන්නේ අපේ එක ක්‍රීඩකයයි. ඒ නිසා හරියට මේක තෝරන්න ඕනේ. එතනින් එහාට යන එක රිස්ක් එක ටිකක් වැඩි නිසා මම එතනින් එහාට යන්නේ නැහැ. ඉතින් 3550ක් මුදලක් ඔන්න ආවා වින් එක විදියට. කලින් ගේ ලොස්ට් එකත් එක්ක අයින් කළ බලුවොත් අපිට 1550ක් විතර වින් කරලා තියෙන්නේ. ඉතින් නැවත වතාවක් මම 1000ක් මේ විදියට ප්ලේ කරනවා. ඒක අපිට දිනන්න බැරි වුණා. ඉතින් ඊළඟ එකත් මම ප්ලේස් කරන්නම්. මේ නෝට දෙකක් මම වින් කරලා තියෙන්නේ. ඉතින් තුන්වෙනි එකත් කලින් එක වගේමයි 3550ක් වොන්න ආවා. මෙතනින් එහාට යන්නේ නැහැ. ඊයත් අනිවාර්යෙන් රිස්ක් එක වැඩි. මොන පළවෙනි එකෙන් මට ඒක දිනන්න බැරි වුණා. නැවත තවත් 1000න් මම මේ විදිහට ගේම් එක ප්ලේ කරනවා. රෝ දෙකක් දැනට දිනලා තියෙන්නේ. ඉතින් ඔන්න තුන්වෙනි රෝ එකේදී නැවත වතාවක් මට ඒක දිනන්න බැරි වුණා. ඉතින් දැන් නම් පොඩි ලොස්ට් එකක් යනවා ඔන්න. තිබුණ ගානට වගේ මගේ account balance එක නැවත ඇවිල්ලා තියෙන්නේ. අපි බලමු. මේ ක්‍රමය හරියන්නේ නැති වුණත් මම ටිකක් ලොකු ගානක් දාලා පළවෙනි හරි දෙවෙනි රෝ එකෙන් අරගෙන අයින් වෙනවා. ඉතින් වල වෙන්නේ ඔන්න තුන්වෙනි එකේදීත් මට ඒක වින් කරන්න බැරි වුණා. බලමු තව පාරක් ප්ලේ කරලා. පළවෙනි එක හරි. ඔන්න දෙවෙනි එකේදී නැවත වතාවක් කලින් සිද්ධියම තමයි. ඉතින් මම account balance එක මේ විදිහට වැඩි කරනවා. රුපියල් 10000ක් වගේ දාමුනේ. 10000ක් වගේ දාලා පළවෙනි රෝ එකෙන්ම අයින් කරගමු. ඒ කියන්නේ 1.2යි පාට ගියාම 12500ක් එනවා. ඔන්න ඔයාලට පේනවා ඇති 12500යි ටේක් එක වින් කරාම 2500ක් මගේ දිනුම තියෙනවා. නැවත තව ප්ලේ කරනවා 10000ෙන්ම තුන්වෙනි එකම තෝරන්නම්. දේවල් නැති නැවත වතාවක් 12500 2500ක් වින් එක තියෙනවා. ඉතින් ලොකු ගානක් දාන එකේ chance එක ඔන්න ඕක තමයි. වාර දෙකෙන් හෝ තුනෙන් වගේ ටග් ගාලා වින් එකක් කරගෙන අපිට අයින් වෙන්න පුළුවන් නිසා තමයි මේකේ ලොකු chance එකක් තියෙන්නේ. ඉතින් මේ හොඳටම ඇති රුපියල් 4100ක් වගේ තියෙනවා මගේ වින් එක. ඉතින් දිගට මාත් එක රැඳිලා ඉන්න කියලා ඔයාලට මතක් කරනවා. එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් හමුවෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.